right අපි පෙර ගෙවුම් එහෙම නැත්නම් ඉදිරියට කළ ගෙවීම් ගැන සාකච්ඡා කරමු කලින් වීඩියෝ දෙකේදී වගේ. දැන් අංක එක අපි දන්නවා උපචිත සංකල්පය අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් උපචිත සංකල්පය ගත්තාම ඒකේ කියනවා මේ ගෙව්වා හෝ නොගෙව්වා ලැබුණා හෝ නොලැබුණා ගිණුම් කාල සීමාවට අදාළව ආදායම හඳුනාගත යුතුයි කියන එක. අපි අපේ කාරණේට આવුත් වියදම් ගැන අපි කතා කරන්නේ. දැන් කලින් වීඩියෝ එකේ උපචිත වියදම් ගැන කතා කරා. මේකෙදි කතා කරන්නේ යම් වියදමක් වැඩිපුර ගෙවලා. කියන්නේ අපේ ගිණුම් කාල සීමාවට අදාළ වටිනාකමට වඩා වැඩිපුරත් එක්ක ගෙවුවනම් ඔන්න කියනවා ඉදිරියට කළ ගෙවීමක් එහෙම නැත්නම් පෙර ගෙවීමක් කියලා. නැවතත් කිව්වොත් ගිණුම් කාල සීමාවට අදාළ වටිනාකමට වඩා වැඩිපුර ගෙවා ඇති වියදම්. ඒවට කියනවා පෙර ගෙවුම්. අපි උදාහරණයකින් මේක බලමු. right මම පොඩි ටයිම්ලයින් එකක් හදන්නම්. මේකෙදි අපි හිතමු ඔයගේ ගොඩනැගිල්ල කොළියට තමයි ඉන්නේ. බිල්ඩින් එකේ අපි කොළියට ඉන්නේ. 2024 4.1 දින අවුරුද්ද පටන් ගන්නවා. 25/3/31න් අවුරුද්ද අවසන් වෙනවා. හරි මෙන්න මෙතනදී ඔය බිල්ඩින් එක කොළියට ගන්න අවුරුද්ද මුල කොළියට ගනිද්දී අපි උදාහරණයක් ගමු මාසෙකට කොළිය රුපියල් 10000යි කියලා. ඒතර මාසික කොළිය 10000යි. මාසික කොළිය 10000යි. හැබැයි ඔයා මේ බිල්ඩින් එක රෙන්ට් එකට ගන්න වෙලාවේ කොළියට ගන්න වෙලාවේ මාස 15ක කොළිය එකපාර ගෙවනවා. ඒ කියන්නේ 10000 ගානේ 15යි කියලා කියන්නේ 150. 150ක් ගෙවනවා. ඔන්න මාස 15ක කොළිය ගෙවුවා. දැන් සල්ලි වලින් 150ක් ගෙව්වට ඔයා දන්නවා කාරණේ අපේ ගිණුම් කාල සීමාවට අදාළ වෙන්නේ. අදාළ වියදම කියන එකේ අදහස මේ කාල සීමාවේ මාස 12යිනේ දැන් අපිට තියෙන්නේ. එහෙනම් මාසෙකට රුපියල් 10000 ගානේ මාස 12යි කියන්නේ අදාළ වියදම 120යි. මේ කාරණේ හරියටම තේරුම් ගන්න. අපි සල්ලි වලින් ගෙවලා තියෙනවා 150ක්. හැබැයි මේ අවුරුද්දට අදාළ වෙන්නේ ගෙවන්න ඕනේ 120යි. දැන් මෙතනට ගිහිල්ලා බලනකොට අපි වැඩිපුරත් එක්ක ගෙවලා තියෙනවා. ඒකට කියන්නේ පෙර ගෙවුම්නේ ඔන්න. ඒ වැඩිපුර ගෙවුම් මුදල තියෙනවා රුපියල් 30ක්. 30000ක්. දැන් මේක තමයි පෙර ගෙවුම වෙන්නේ. ගිණුම් කාල සීමාවට අදාළ වටිනාකමට වඩා වැඩිපුර ගෙවා ඇති වියදම්. දැන් මේක කොහොමද ගිණුම් වල ගැලපෙන්නේ? අපි ඒක ගිණුම් ටික හදාගෙන බලමු. එහෙම ගමුකෝ. right. ගිණුම් කීපයක් හදාගන්න. හොඳයි. දැන් අපි දන්න කාරණේ තමයි කුලිය මුදලින් ගෙවුවාම ඒක මුදල් ගෙවීමක් වුණාම අපි අනිවාර්යයෙන්ම මුලින්ම ලියනවා ගෙවීම් වවුචර් එක. ඊට පස්සේ මුදල් ගෙවීම් ජර්නලේ ලියනවා. ඊළඟට ඒක ලෙජර් ගිණුම් වලට එනවා මෙන්න මේ විදිහට. මුදල් ගිණුම බැර 150යි. කුලී ගිණුම හර 150යි. කුලී කියන වියදම් ගිණුමට එනවා. කුලී ගිණුම හර 150යි. හරිනේ මේ කාරණේ දැන් අපි දන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලාභ හොයන්න යන දවසට අවුරුද්ද අන්තිමට මේ වියදම ලෙස 150ක් ගන්න බෑ දැන් උපචිත සංකල්පය අනුව. මොකද ගෙව්වා හෝ නොගෙව්වා වියදම වෙන්නේ 120යි. සත පහක්වත් ගෙව්වේ නැතත් වැඩිපුර ගෙව්වත් කාල සීමාවට අදාළ ගන්න විතරයි වියදම. දැන් මෙන්න මේ ගැළපීම එනවා. දැන් වැඩිපුර ගෙවලා තියෙනවා රුපියල් 30000. ඒ වැඩිපුර ගෙවුව ටික කොලී ගිණුමින් අයින් වෙන්න ඕන. එහෙනම් කොලී ගිණුම බැර කරන්න ඕන. ඉස්සරහට ගෙවුවම මේක වත්කමක්නේ. ඒක අපි වත්කම් ගිණුමට හර කරන්න ඕනේ. එහෙනම් කොලී ගිණුම බැර රුපියල් 30000යි. ඒකට අන්න වැඩිපුර ගෙවුව ටික පෙර ගෙවූ කොලී. පෙර ගෙවූ කොලී. ගිණුමක් විවෘත කරනවා පෙර ගෙවූ කොලී නමින්. ඒක වත්කම් ගිණුමක් මතක තියාගන්න පෙර ගෙවූ කොලී ඉදිරියට ගෙවූ කොලී කියන්නේ වත්කමක්. ඒක කොලී ගිණුමින් මේ පැත්තට එනවා. හරි. මොකද තමයි කතාව. දැන් එතකොට මූල්‍ය ප්‍රකාශන හදන්න යද්දි අපි අවුරුද්ද අන්තිමට මූල්‍ය ප්‍රකාශන හදනකොට කොලී ගිණුමෙන් ලාභ ප්‍රකාශනට මාරු වෙන්නේ 120යි අවුරුද්ද ගන්න වෙන බලන එක බැලන්ස් එකකින් එන හැටි. වියදම ලාභ ප්‍රකාශන මාරු වෙන්නේ 120යි. අපි හිතමු මේක පරිපාලන වියදමක් නම්
ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පරිපාලන වියදමක් කියලා හිතුවොත් මේ පරිපාලන ගොඩනැගිල්ල පරිපාලන ගොඩනැගිලි කුලිය නම් ගොඩනැගිලි කුලිය කියලා ලියන්නේ 120යි. ඒතර වැඩිපුර ගෙවුව ටික මේක වත්කමක්නේ මේක බැලන්ස් කරලා ඉදිරියට ගෙනියනවා. ඒක අපි ලියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල පෙර ගෙවූ කුලී. එහෙම නැත්නම් ඉදිරියට ගෙවූ කුලී කියලා මේ 30 ලියන්න ඕන. දැන් මේක තමයි හරිම සරලව ගත්තොත් කාරණේ. දැන් ඇත්තට මේක ඔයාලට මෙහෙම ගිණුම් දෙකක හැදුවට ඒ කියන්නේ පෙර ගෙවූ කුලී ගිණුමක් කියලා වෙනම හැදුවට අවශ්‍ය නම් පුළුවන් තනි ගිණුමක මේ වැඩේ යන්නත් පුළුවන්. දැන් අපි එහෙම උත්සාහ කරලා බලමු. තව පොඩ්ඩක් උඩට අරගෙන එකම ගිණුමේ හදන්න පුළුවන්. ඒ කියන්නේ කුලී ගිණුම හදලා ඒකෙම අපිට පුළුවන් පෙර ගෙවූ කුලිය සටහන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ. හරි. දැන් මේ තියෙන්නේ කුලී ගිණුම. සල්ලි වලින් ගෙවුවාම 150 අපේ අභ්‍යාසයට අනුව කුලී ගිණුම හර වෙනවා. මම මුදල් ගිණුමක් හදන්නේ නැහැ. මුදල් ගිණුම බැර වෙලා කුලී ගිණුම හර වෙනවා. දැන් අවුරුද්ද අගට ගිහිල්ලා අර වැඩිපුර ගෙවුව කුලිය ඉස්සරහට ගෙවුව ටික වත්කමක් නේ. දැන් අවුරුද්ද අග වත්කමක් කරන්න ඕන. ඒක බැරෙන් පාගේ 30යි හරෙන් ඊගේ 30යි කියලා ලියන්න පුළුවන්. පැහැදිලි ඇති? අර ඉස්සරහමයි. පෙර ගෙවුව කුලී ගිණුම හර කුලී ගිණුම බැර කියන එක. එහෙම ලියලා ඊට පස්සේ අපි බැලන්ස් කරලා බැලුවොත් වැඩි පැත්ත එකතුව ගත්තා. සාමාන්‍ය වියදම් ගිණුමක බැර පැත්තෙන්නේ ලාභ ප්‍රකාශන මාරුනේ අර කලින් වගේම 120 අපේ ලාභ ප්‍රකාශන මාරු වෙනවා. මට බලාගන්න පුළුවන් මේ දෙකේදීම වෙච්ච කාරණේ එකයි. නේද? කලින් එකෙත් දැන් මෙතන මේ ඊගේ ගෙන අප ටික ජංගම වත්කම් වල ලියනවා. වසරට අදාළ ප්‍රමාණය වියදම් වල ලියනවා. හරි. ඔක තමයි කතාව. එතකොට දැන් මේ පළවෙනි අවුරුද්දේ මෙහෙම වුණාට මේක අපි ඊළඟ අවුරුද්දකට යනකොට මොන එක විශේෂයෙන් දැනගන්න ඕනේ ඒක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ අභ්‍යාසයෙම උදව් කරගෙන මේ ගන්න ඊළඟ අවුරුද්දට හදලා පෙන්නන්නම්. එතකොට බලමු වසර මුලට තියෙන පෙරගෙවුම කොහොමද ගැලපෙන්න ඕන කියන එක. හොඳයි මම මේ අභ්‍යාසයෙම තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. right. අපි හිතමු දැන් ඊළඟ අවුරුද්දට අපි ආවා. එතකොට මේ අවුරුද්ද පටන් ගන්නවා 25/4 එකෙන්. මොකද දැන් මෙතන 25/3.31 ඉවර වුණානේ. ඒ අවුරුද්ද ඉවර වෙනවා 26/3.31. ඔන්නෝම ගිණුම් වර්ෂය යන්නේ. ඒකට හොඳ මතක තියෙනවනේ මුල අමතක වෙන්න බෑ. අවුරුද්ද මුලට මෙන්න මෙතන ඉඳන් බලද්දි ගිය අවුරුද්දේ අන්තිමට මේ අවුරුද්දේ මාස 3කටත් එක සල්ලි ගෙවලා තියෙනවා. 1 2 3ක් සල්ලි ගෙවලා. හරි. ඒතොලුයි තියාගෙන යන්න ඕන. ඊට අපි හිතමු මෙහෙම. මේ වසර තුල ඒ කියන්නේ දැන් මේ 20යි 25න් පටන් අරන් 26න් ඉවර වෙන අවුරුද්ද ඇතුලේ ඒ අවුරුද්ද තුලත් වසර තුල මුදලින් ගෙවනවා ගෙවූ කුලී. ඒක හරි පරිස්සමෙන් හිතන්න. ගෙවූ කුලී තියෙනවා. අපි හිතමු 110ක් කියලා. ඒක පොඩි උදාහරණයක්. 1,10,000ක් ගෙවුවා. හරිනේ? මේ අවුරුද්ද තුල 1,10,000ක් ගෙවුවා. දැන් අපි අවුරුද්ද අගට ගිහින් හිතන්න ඕන කොච්චර වැඩිපුර ගෙවලාද? එකපාරට බැලුවොත් නේ 110 කියන්නේ මාස 12ට 120 නම් 10ක් මදි වගේ දැනේ. නමුත් නෑ දැන් හොඳ සිහියෙන් ගන්න. ගිය අවුරුද්ද තුල මේ අවුරුද්දට ගෙවුවා 30ක්. ගිය අවුරුද්ද අග හරියේදී මේ අවුරුද්දේ පළවෙනි මාස තුනේ සල්ලි ගෙවලා තියෙනවා. වසර මුල පෙර ගෙවුම කියන්නේ ඕක. මේ අවුරුද්දට ගෙවලා. ඊට අමතරව මේ අවුරුද්දේ 110ක් ගෙවුවා. ඒ ගිය අවුරුද්ද ගෙවුව 30යි මේ අවුරුද්ද ගෙවුව 110 එකතු කරාම 140ක් එනවා. එහෙනම් මේ වසරට ගෙවිලා තියෙනවා 140ක්. නමුත් අදාළ 120යි. එහෙම ගත්තොත් මෙතනට ගිහින් බලද්දි ඔන්න වැඩිපුර ගෙවලා තියෙනවා. නැත්නම් අවුරුද්ද අග වෙනකොට පෙර ගෙවුමක් එනවා නැවත 20ක. මම හිතන කාරණේ පැහැදිලි. 110ක් මේ අවුරුද්දේ ගෙවුවා මේ අවුරුද්දට. ගිය අවුරුද්දේ මේ අවුරුද්දට ගෙවුවා 30ක්. ඒ කියන්නේ ඔක්කොම 140ක් ගෙවිලා. එහෙමනම් අදාළ 120යි. ඒ නිසා වැඩි වෙනවා 20ක් වැඩිපුර ගෙවලා තියෙනවා. දැන් මේක කොහොමද ගිණුම් වලින් සම්බන්ධ වෙන්නේ? නෝක තමයි ගොඩක් අයට තියෙන ගැටලුව. ගිණුම හරහා මේක කොහොමද විසඳගන්නේ කියන එක. අපි ඒක බලමු.
හරි. දැන් මේ මං ගිණුම් ටික හදාගෙන ඉන්නම්. මේ අවුරුද්ද පටන් ගන්නකොටම අපි ළඟ තියෙනවා පෙරගෙව් කුලී ගිණුමක් තියෙනවා. මොකද තමයි වැදගත්ම දේ. පෙරගෙව් කුලී ගිණුමක් තියෙනවා. මේ අවුරුද්ද පටන් ගන්නකොටම පෙරගෙව් කුලී ගිණුමක් තියෙනවා. හරි. පෙරගෙව් කුලී. ඒක වත්කම් ගිණුමක් නිසා හර පැත්තෙන් ශේෂයක් ඇවිල්ලා තියෙනවා 30ක. අර මතක ඇති මෙන්න මේ ශේෂය තමයි මේ ඉස්සරහට එන්නේ. නේ? එතකොට මේ වසර තුල කුලී ගෙවනකොට මුදල් ගිණුම බැර වෙලා කුලී ගිණුම හර වෙනවා 110ක්. අපි කලින් කිව්වා 110ක් ගෙවනවා කියලා මේ අවුරුද්ද තුල. right. මුදලින් ගෙවලා තියෙන 110ක්. දැන් ඔන්න ගැලපුම් කරන්න ඕන ඊළඟට. අපි බලමු පිළිවෙලින්. දැන් අර ගිය අවුරුද්ද මේ අවුරුද්දට ගෙව්ව ටික මේ ගිණුමට ගන්න ඕන. ඒතර අර වසර මුල පෙරගෙවුම කියන්නේ ඔන්න ඕක. ඒ සම්බන්ධ ගැලපීමෙන් එහෙම. ඒකට පෙරගෙව් කුලී ගිණුම බැර කරලා කුලී ගිණුමට හර කරගන්න ඕන අර 30. වසර මුල නම් පෙරගෙවුම තියෙන වසර මුල නම් ඔන්න එක මතක තියාගන්න. දැන් වල ගණිතයෙන් මතක ඇති අපි මේ 110ට 30 එකතු කරා. ඒක තමයි වෙන්නේ. ඒතර වසර මුල පෙරගෙවුම කියන එක අහෝසි වෙලා යනවා. ඒක ඉස්සරහනයි මතක් කරොත් වසර මුල පෙරගෙවුම අදාළ වියදම් ගිණුමට හර වුණා, පෙරගෙව් වියදම් ගිණුමට බැර වුණා. හරි මේ 30 ගැන මම කතා කරන්නේ. හරි ඊට පස්සේ අවුරුද්ද අගට ගිහින් බලනකොට ආපහු වැඩියෙන් ගෙවලා තියෙනවා 20ක්. අපි ගණිතෙන් හදාගත්තා. ඒ වැඩිපුර ගෙව් 20 මෙහෙම ලියන්න ඕන. වැඩිපුර ගෙව්ව ටික. වැඩිනේ අය අර කලින් ගානේ වගේම මේ වියදමෙන් ඉවත් කරන්න ඕන. වැඩිපුර ගෙවලා. එහෙනම් නැවත ගිණුමක් විවෘත වෙනවා පෙරගෙව් කුලී කියලා. පෙරගෙව් කුලී ගිණුමට හර වෙනවා වත්කමක් ඇති වෙනවා. කුලී ගිණුමට බැර වෙනවා. පෙරගෙව් කුලී කියලා. එතනින් අයින් වෙලා යනවා. දැන් අපි බැලුවොතින් කුලී ගිණුම බැලන්ස් කරලා බැලුවොතින් දත්මදී අපි බැලන්ස් කරගමු. බැලුවොතින් 140යි වර කලින් ගානේ වගේම 140යි බැර පැත්තෙන් 120 අන ලාභ වලට මාරු වෙනවා. ලාභ ප්‍රකාශයට මාරු වෙනවා. ඒකෙදි මම මූල ප්‍රකාශන උද්දෘත හදලා පෙන්නුවොතින් ඔයාලට මේ අවුරුද්ද අන්තිමට හදන ලාභ ප්‍රකාශනයේ තියෙන්නේ කුලිය 120යි. නේ? ලාභ ප්‍රකාශනයේ අපි හිතමු පරිපාලන වියදම් කියලා කලින් වගේ. කුලිය තියෙන්නේ 120යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පොඩි උද්දෘතයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල පෙරගෙව් කුලී කියලා ඒ කියන්නේ වැඩිපුර ගෙව් කුලිය 20ක් සටහන් වෙනවා. ඒක අපි දැන් මේ අභ්‍යාසයේ විශේෂත්වය තමයි වසර මුලටත් වැඩිපුර ගෙව් එකක් තිබ්බා. වසර අගටත් තිබ්බ වැඩිපුර ගෙව් එකක්. දැන් අතර මෙහෙම ටිකක් සංකීර්ණ වගේ දැනෙන නිසා අපි මේක තනි ගිණුමෙන් හැදුවොත් අතර මේක බොහොම සරලව දැනෙනවා. මම මෙහෙමත් හදලා පෙන්නන්නම්. එතකොට අපි සියලු උපජිතයන් සියලු පෙරගෙවුම් මේ ගිණුමෙම දක්වනවා. බලමු අපි. හරි මේ තියෙන එතකොට කොලී ගිණුම වසර මුලට ඉදිරියට ගෙවලා නම් ආරම්භක හරශේෂයක් ලෙස දක්වනවා. අපි අභ්‍යාසය වලට මතකයි 30ක් තිබ්බ අවුරුද්ද මුලට ගෙවුවා. අවුරුද්ද මුලට වැඩිපුර ගෙවලා කියන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දට ගෙවලා. එතකොට මුදලින් ගෙවුව ප්‍රමාණය මුදල් බැර වෙනවා කුලී ගිණුම හර වෙනවා. ඒක සාමාන්‍යයෙන් මුදල් බැර කුලී හර. වසර අගට වැඩිපුර ගෙවලා තියෙනවා නම් වසර අග පෙර ගෙවුමක් නම් අවසානයේ වත්කමක් කරන්න දැන් වාගේ ගානේ මතකයි වැඩිපුර ගෙවලා තිබ්බේ 20ක්. දැන් මේක බැලන්ස් කරලා ගත්තාම අන්නවට ඒවි 140යි 140යි ලාභ ප්‍රකාශනයට මාරු වෙන්නේ 120යි. මෙන්න මේක තමයි වැදගත්. ඒකට මේක අනිත් පැත්තත් හදන්න පුළුවන්. ලාභ ගිණුමට මාරු වෙන 120 දැම්මහම බැලන්ස් කරලා ගත්තාම වාට වැඩිපුර ගෙවුව ප්‍රමාණය ගන්නත් පුළුවන්. ඉදිරි අභ්‍යාසවලදී අපි එහෙමම සාකච්ඡා කරමු. දැනට මට අර මූලික අරමුණ පෙරගෙවුම නිසා ඔන්න ඔය විදිය තමයි එන්නේ. මේ අභ්‍යාසව නැවත බැලුවොත් පැහැදිලි වෙයි. පළවෙනි කොටසේ අපි කතා කරේ ව්‍යාපාරය පටන් ගන්න වසර අගට පෙරගෙවුමක් තිබ්බා. දෙවෙනි එකේදී කතා කරේ වසර මුලටත් පෙරගෙවුමක් තිබ්බා. ඒ වගේම වසර අගටත් පෙරගෙවුම් නැත්නම් ඉදිරියට කළ ගෙවීමක් තිබ්බා. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු උපචිත ආදායම් එහෙම නැත්නම් ලැබිය යුතු ආදායම් ගැන.